මං ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ පැලකට ආවේ. නැන්ද මල් කඩනවා. ඔගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අපි රතු බබාව දාලා ටිකක් දුර ගමනක් යන්න හදනවා. අවුරුදු නැකන් යනවාද අපිට? සුබත් අවුරුද්දක් වේවා. අක්කයි මල්ලයි කට්ටියම ආය. යන්න ආයෙම රත්තරන් ගන්න නේද? Nanti kan mali, sabu mali nama pasti. Kita pasti nama apa? Ayah akal. nama kesebelah Hai kian deh. කොහොමද ආදරණීය දඟලමයිනේ මගේ දිගට කෝලම් කර කර ඇවිත් ඔන්න අපි බස් එකට නැග්ගා අප්‍රේල් 14 වුණාට මොකද බස් එක කට කපලා සෙනග කුරුණෑගලටත් කිලෝමීටරයක් වගේ තියලා තමයි මට නම් ඉඳ ගන්න හම්බුනේ ඒත් සපු මල්ල ඉස්සරහා හිර වෙලා මමයි තාත්තයි අයියයි පිටිපස්සෙන් තමයි බස් එකට නැග්ගේ අපි තන් දෙනා හිටියේ පිටිපස්සේ ටික දුරක් යනකොට අපිට ඉඳ ගන්න හම්බුණා සපු මල්ලන් පස්සේ යාලා හරියම ඉඳගත්තා කියලා කිව්වා ඉතින් කොහොමද ඔයගලන්ට අවුරුදු? ඉතින් අපි අවුරුදු නැගන් යන්නේ සබු මල්ගේ උපන් ගමට. දඹුල්ලට. දඹුල්ල තමයි සබු මල්ගේ අම්මගේ ගම. ඉතින් අපි හිතුවා මෙදා පාර අවුරුද්දට දඹුල්ල යන්න. කුරුණෑගලට යනකම් හොඳටම සෙනගා. දැන් තමයි මේ ඉඳගත්තේ. දවල් 2 වගේ වුණා අපි තලකිරියාගෙන හන්දියෙන් බහිනකොටම එතනදී අපිට වාහනයක් හම්බුණා මේ හන්දියේ ඉඳලා සෑහෙන දුරක් ඇතුළට යන්න ඕනේ සපමල්ලගේ මහගෙදරට. කිනේ ආවෙම අපි ගෙට ගොඩ වුණකම අපිට එවලෙම කඩපු කොමඩු කිරි දෙකක් හම්බ වුණා. මොලෙම මේක කාලා බත් කනවා කියලා හිතුවා. අපි යනකොටත් එහෙ කැමලා හැස්ති කරලා තිබ්බේ. හොඳටම රසෙන්ස අපි හිතුවා මොඩින්ම කොමඩු කාලා ඊගාවට බත් කන්න. ප්‍රශ්නි සාමද කොහෙදෝ මේක නම් මාරම රසයි. අපි දවල්ට කාලා තව ගෙදරකට යන්න හදන්නේ. ඒක නෙමෙයි දඟමලෝ ජීවිතේ එකපාරක් හරි කවදාවත් දැකලවත් නැති නොදන්න මිනිස්සෙකුට මේ විදිහට රටා කියලා නෑ. How sad. try කරලා බලන්න ආසීතී. මට හිතන විදිහට මුළු දඹුල්ලම සපුමල්ලගේ ඒ තරම්ම ගෙවල් ගොඩක් තියෙනවා දඹුල්ලේ පුරාම සපුමල්ලගේ නෑදෑයන්ගේ ඇවිදින්න. ඉතින් අපි ආව තව ගෙදරකට. ආපු ගමන් මම ගියා අලින්ට දාලා තියෙන කම්බි වයර් බලන්න. මේ ගෙවල් වල මිදුල් වටේටම කරන්ට් කම්බි ඇදලා තියෙන්නේ. ඒ තරම්ම ගෙවල් වල ඒ තරමටම මෙහි අලින්ගෙන් හරියට කරදර වෙනවලු. ඔයගොල්ලෝ දන්නවනේ මේ වගේ කොළ පාට ඇස් දෙකෙන් බලන්න මං හරියම ආසයි කියලා. ඒ නිසා ඉතින් මං මේ කොළ පාට පරිසරයට වෙලා චුට්ටක් හිටියා. දැන් හැන්ද වෙලා මේ බලන්නකො ඉරමාම ගින්දර රශ්මිය අඩු කරගෙන යන්නයි හදන්නේ. අම්මලා කඳේ දාගෙන ඉන්නේ. අයියේ. Hi again. My birthday boy. ඔන්න ඒ ගෙදරින් බීම එකකුත් බීලා අපි ගියා මගේ යාළුවෝ ඉන්න චූටි බබාලගේ ගෙදරට. ඒගොල්ලෝ අපි එනකම් මග බලාගෙන හිටියේ. ආපු ගමම මට එයාලගේ අවුරුදු වංචල්ලාව හම්බ වුණා. ඒගොල්ලෝගේ බේරිලක් නෑ මට මේක try කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි කට්ටියම ආවා ගේ පිටිපස්සේ තියෙන ලොකු ගල් තලාවට. ඒගොල්ලන්ගේ අතීත කතන්දර ඔක්කොම එක දිගට මට මෙතනදී කියන්න පටන් ගත්තා. අපි පුංචි සෙල්ලමක් කළා. ඒ දේවල් කර කර ඒගොල්ලන්ගේ කතා අහන එක තමයි මෙතනදී මගේ ලොකුම රාජකාරිය වුණේ.
පුංචි ළමයි කියන්නේ හරියට ප්‍රොෆෙසර්ස්ලා වගේ ඒගොල්ලෝ හේ කියවනවා. ඒවට හොංකන් දෙන කවුරු හරිම ජීවිතය ඇතුලේ ඇත්තටම ඉන්න ඕනේ. එහෙම නැත්නම් එයාලගේ වචන තනි වෙනවා කියලා මට හිතෙනවා. අම්මෙක් තාත්තෙක් කියන චරිත දෙක පුංචි ළමයිගේ ජීවිතෙන් ඈත් වෙනකොට ඒගොල්ලන්ට කියා ගන්න බැරි පාළුවක් ජීවිතේට දැනෙනවා. නමුත් ඒ පාළුව විස්තර කරගන්න තරම් ඒගොල්ලෝ දැනුවත් නැහැ. ඒ වගේ තැන්වලදී ඒ ජීවිතේ පාළුව මකන්න පුළුවන් කවුරුම හරි ඒ ජීවිතය ඇතුලේ ඉන්න ඕනේ කියන එක තමයි මගේ මතේ. දැන් ගොම්මන් අඳුර වැටෙන වෙලාව අපි හිතුවේ දැන් නාගෙන ආවොත් හොඳයි කියලා. ඒ නිසා අපි කට්ටියම නාන්න යන්නයි හදන්නේ. ගෙවල් වලට චුට්ටක් හැයෙන් තියෙන ඇලට තමයි අපි නාන්න ගියේ. කරවලත් වල නිසා අපි ඉක්මනට නාගෙන ගෙදර ආවා. ඒ එනකොට අපිට අවුරුදු කැවිලිත් එක්ක ලොකු අම්මා තේමේසයක් ලහස්ති කරලා තිබ්බත් හේ පීලා එළියට යනකොට කට්ටිය අවුරුදු සමරන්න පටන් අරගෙන පාන්දරේ කමාරට විතර අපේ මේ සින්දු සාජ්‍යය ඉවර වුණා. ඊට පස්සේ රැට කාලා අපි නිදාගත්තා. ඉතින් බලන්නකො පහවදා. good morning. වෙලාව උදේ 9යි. අපි 8ට විතර තමයි හැරුණේ. ඊයේ නිදි යනකොට නිදාන්නේ පාන්දර 2ට වගේ ඇති. තාම කුරුල්ල කෑ ගහනවා ඉතින්. ගම කියන්නේ ඒකනේ. දැන් අපි අවුරුදු උත්සවයක් බලන්න යන්නයි හදන්නේ. ඉතින් වශකක් දාගෙන ලැහැස්ති වෙලා අපි උදේට කෑවා. උදේට තිබ්බේ කොච්චි සම්බෝලයි බත් තෙල් දාලා කැකුළු බත් එක්ක. විශ්වාස කරන්න දඟ ළමයෝ මෙහි කෑමවල තිබ්බේ පුදුම රසක්. මම වේල් කීයක් කෑවද කියලාවත් මට මතක නෑ. ඒ තරම්ම මෙහි බත් හරිම රසයි. මෙහි එන චූටි පැටවු ටික ඔක්කොමලා අවුරුදු උත්සවයට ගිහිල්ලායි හිටියේ. ඒගොල්ලෝ දුවන තරඟවලට යන්න ඕන නිසා අපි නැගිටිනකොටත් ඒගොල්ලෝ ගිහිල්ලා. ඉතින් අපිත් කාලා බීලා ලැහැස්ති වෙලා පොඩ්ඩක් යාලව බලන්න ගියා. මේ අපේ ලොකු අම්මලයි මිතුල අපේ අම්මයි සප්මල්ගේ අම්මයි උදේම නැගිටලා මේ මුළු මිතුලම අතු කාලා තිබ්බා. ඉතින් එහෙනම් මිතුලේ වැල්ල උඩින් අපි දැන් යන් අවුරුදු උත්සවය බලන්න. මේගොල්ලන්ගේ තාත්තගේ පැල නානනිදි මරලා මගේ ඇස් ඉදිමිලා තියෙන්නේ. ඒ වුණාට මම මේ ගම ඇතුලේ විඳින දවස්වලට එක තප්පරයකටත් හරීම ලෝභයි. මතකද අපි ගිය පාර ආන්ගත නැවිලා මොනවා හරි කෑවද? ඒව නැද්ද අනේ අර උගුරැස්ස නෙවෙයි. දබ අපි ආරෙස්සෙට කියලා ටික වෙලාවක් ඉඳලා අපි යනවා. පොඩි කට්ටිය නම් එතනින් ගන්න හම්බුනේ නැහැ. අපි යන්නේ හේනට යන්න. අපි යන්න අරගෙන නගින්නයි හදන්නේ. බලන්නකෝ ඔයගලන්ට ඇහෙනවද කියලා. ඉතින් මොනරු කෑ ගහනවා. අපි පීරියායට ආවා. මේක ලොකු හේනම් අපි ආවේ පීර කඩන්න තමයි. අනේ මේ බලන්න. සූර්යකාන්තගේ පුංචි මා වෙන ලස්සන මල්. දෙන්නනම් වැඩ පටන් අරගෙන තියෙන්නේ. අපි එනට එන්න ප්‍රධානම රාජකාරිය පීර කඩන එක උනම් පැලක් තියනවා කියලා කියපු ගමම මට ඕන උනේ ඒකට නගින්න. පීර කෙසේ වෙතත් මගේ ටාගට් එක උනේ ඒක. මේ වෙලාවෙත් ඈතින් මොනරු තරංගෙට කෑ ගහනවා දඟලමියෝ. බලන්න ළමයි. අපි ඉවති කිරෝහිතක් රුපියල් 800ක් විතර වෙන ගෙඩි. මේ ගිරව් කාලද? මේ විදිහට කොන වෙනවා. මේ ගිරව් හානි කරලලු. මෙයාගේ පොඩි පැල යායක් තියෙන්නේ. අපි කඩමු. මං අද්දෙක පේරෙන්නම පේර කඩාගත්තා. මේ ඇතින් පේන නිල් පාට අහසයි කොළ පාට පොළවයි මැද්දේ මං හිටගෙන හිටියේ හරීම සතුටින් දඟලමයෝ.
ඒ අතරින් කඩාගත්ත ගෙඩිය කිමීටමයි කටට ගියා. එවැලි ගහෙන් කඩපු ගෙඩියක් අපේ කටට රස බලන්න පුළුවන් කියන්නේ ඒක කොච්චරනම් වාසනාවක්ද කියලා මට හිතෙනවා. ඒ තරම්ම නැවුම් හරිම රසයි මේ peer. මගේ දිවාග නැවුම් peer ගෙඩියක රස තිබුණට මොකද? මගේ හිත ඇතුළේ ඉන්න බලාපොරොත්තු ළමයා හයියෙන් කෑ ගහනවා. ඉක්මනට ගිහිල්ලා පැලට නගිමු ඒක ඔයා කරලම නැති දෙයක් කියලා. මම යනකොට ඒගොල්ලෝ රෙදි මල්ලි 3 කාලක් විතර peer වලින් පුරවගෙන තිබ්බේ. මට තව peer ගෙඩියක් දුන්නා රස බලන්නයි කියලා. ඒකත් ඉවෙල ගහෙන් කඩපු ගෙඩියක්. මේක හොඳ ඇති. මේක හොඳ නැහැ. නෑ. අරක නගින්න. දෝව දීලා ඇත්තිය. නෑ. අලුතෙන් හදුවේ. අනේ අපි රැට මේක ඉඳද්ද මුගුලක්. හලි ගහලා බැරි. දැන් අපි දුවලා ගිහිල්ලා පැලට නැගලා බලමු. කෑග ගහ මොනර හැවපු සෙබඩ තමයි මේ ඉන්නේ. එන්න මෙතන ඉන්න ඔයගලන්ට පේනවා. එයා සෙබඩව හොයනවා. තච්ටතරයි තියෙන්නේ. නැකිමු. මේක නැක්කා. මෙන්න මේ view එක බලන්නකෝ. ඔලට. අනේ. මං ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ පැලකට ආවේ. ඒකත් මොනවද ඔයගලන්ට පේනවද මේ? අතන තියෙන ලන්තෑරුම, යාලගේ කොට්ටේ තියෙනවා, වතුර බූලියක් තියෙනවා, තව පෙරවන් රෙද්දක්, තුවායක්, බ්‍රෂ් එකක්, පොඩි පනාවක්, ලයිට් එකක්. මේ ටික තමයි තියෙන්නේ. පොල්ලක සීලි කරලා තියෙන්නේ. හරිම ෂොක්. මම දැන් ඔයාලට උඩින් හේන view එක පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි උඩ ඉඳලා පල්ලෙහා බැලුවාම හේන පේන්නේ. මේක පොඩ්ඩක් උස වගේ පොුණාට සෑහෙන්න උස ලොකු ගහකට මායිම් කරලා තමයි හදලා තියෙන්නේ. එන්න උඩට. අනේ. අනේ. පැල උඩටම වෙලා තවත් peer ගෙඩියක් රස බලලා ඉවර. දැන් බහින් පල්ලෙහාට අවු හොඳටම සරයි. පල්ලෙහා හිටපු නංගිකෙන් බේරිල්ලක් නැහැ. ඕව හොඳටම සැරයි ඉක්මනට බහින්න කියලා. ඉතින් peer මල්ලත් අරගෙන අපි දැන් ගෙදරින් හොගාලා අපිට කෝල් කරනවා. ඒගොල්ලන්ට නාන්න යන්න පරක්කු වෙනවයි කියලා. අපි ගෙදර එනකොට කට්ටියට රාමණ්ඩියක් හම්බෙලා ඒකටම හරියන්න ලොකු අම්මා උයපු රසම රස පෝක් කරි එකක් තිබ්බා. ඒකත් එක්ක බතුත් කාලා තමයි අපි ඩෑම් එකට ආවේ. මේ තියෙන ආනකඩාවේ වැව මේක මම හිතන්නේ සෑහෙන දුරකට විහිදෙනවා. ඒ කියන්නේ ගම්පලාත් කිහිපයක් පැත්තෙන්ම මේකෙන් නාන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඩෑම් එකකින් නාලා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නකෝ. මං වතුරට පුදුම තරම් ආසයි දඟලමයෝ. මමයි මොහොතේ අතර තියෙන හරිම ආත්මීය බැඳීමක්. ඒ වගේම තමයි මේ ඇලදොල ගංගා ළඟට ගියාමත් මට ඒ වගේ ගොඩ එන්නම හිතෙන්නේ නැහැ. පැයක් දෙකක් හොඳට ඩෑම් එකෙන් නාලා අපි සපුමල්ගේ අක්කා කෙනෙක්ගේ ගෙදරට ආවා. අපි රැට ඉන්නේ මෙහෙ. අපි නාගෙන එද්දින් සපුමල්ලාගේ අක්කලයි ගෙදර අවුරුදු කැවිලි එක්කම තේමේසයක් රහස්‍ය කළා තිබ්බා. කුකිස් කාලා තේ බීලා අපි ගියා ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහා පාර ගාව තියෙන ඇලට. ඒකෙත් වතුර ඇවිල්ලා ඩෑම් එකෙන්ම තමයි මේකටත් වතුර එන්නේ. මේක මේ දුඹුරු පාටට මේ වගේ පෙවුනට මේක හරිම පිරිසිදු වතුර තියෙන ඇලක්. පොඩි අයත් වට කරගෙන ඇලගාවට වෙලා ඉඳලා ඔන්න ඉතින් අපි රෑම නිසා අක්කලයි ගෙදරට ගියා. කාලා බීලා බජව්ව පටන් ගන්නයි හදන්නේ අදත්. මෙන්න අපි දෙන්න. අපි යනවා මේ බජව් දාන්න. බජව් පාටිය දාන්න වැව් බන්ට් එකට. 10 මාරයි වෙලා එතන ගියා. 10:35යි ඩාලින්. රිපුවක් කනවා ගන්න හෙට වෙලා. මං හිතන්නේ අක්කලයි ගේ ළඟ ඉඳලා ඩෑම් එක කියන්නේ ආනකටාව වැව ගාවට කිලෝමීටර් 2.5ක් වගේ තියෙනවා. ඒ ටික පයින් ඇවිදගෙන අපි මේ යන්නේ එතනට ගිහිල්ලාද සින්දු කියන්න. ඕගොල්ලන්ට පේනවද මේ ඈතින් රතු පාට ලයිට් පත් වෙනවා. ඒ පේන්නේ රංගල දඹුරු ක්‍රීඩාංගණේ. ආන කඩුව නේද මොකද? ආන කටාවේ වැව ගාවට මාව මෙතන සංකපාලි පන්සල පේනවා. ඕගොල්ලන්ට මෙන්න මෙතන
හරිම ලස්සන පන්සලක් හන්ද උඩ තියෙන්නේ. පේනවද බලන්නකෝ. මේ විදියට තමයි තියෙන්නේ. දැන් බජාව ළඟ ළඟම හැරෙනවා අපි. අපි කිලෝමීටර් එකමාරක් විතර පයින් ආවා. තාචුට්ට දරේදී. මේ තියෙන්නේ ආනකටම් වැව. සරණාගත කට්ටිය මේ සරණාගත වාහන කතාව අතර සිටි වෙලාව කිය වෙලාව 12 පස් වෙලා විනාඩි 30යි. දැන් අපි ආයි ගෙදර යන්න. කිලෝමීටරයක් විතර යන්න තියෙනවා. සින්දු කියලා නටලා කිලෝමීටර් 2ක් විතර ඇවිදගෙන ඇවිල්ලා අපිට හොඳටම දාඩියයි. ඉතින් ඒ නිසා අපි ගේ ඉස්සරහ තියෙන ඇලට ආවා. වොෂ් එකක් දාගන්න. දැන් වෙලාව එකට කිට්ටුයි. දැන් ඉතින් මේ දෙන්න නාලා ගොඩ වෙනකන් අපි උඩට වෙලා බලාගෙන ඉමු. Good morning. අපි දේව නැගිටලා මෙහින් යන්නයි හදන්නේ. තව ගෙදරකට. ඉතින් මෙහි ඉන්නවා හරිම ෂෝක් චූටි බලකුක් එකයාටත් බයි කියලා අපි දැන් යන්නයි හදන්නේ. අපි යනවා නෙළුම් විලකට මල් කඩන්න. විලට ගිහිල්ලා කනවා. Bye bye. It's morning. Hi. Hello. අපි අද යනවා මල් කඩන්න. අපි ගිහිල්ලා එන්නම් ඈ. Bye. Hi guys. අපි මේ යන්නේ විල ගාවට. අපි විලට ලං වෙලා ඉන්නේ. ඔව් දැන් අපි යනවා. විලට බහින්නයි ඉතින්. නංගි වරයි යන්නේ නැද්ද? ඉන්න අපි ඔය විල පෙන්නන්න. මේ මගේ අලුත් vlogger කෙනෙකුත් අරගෙන මම ගියා නෙළුම් විලට මල් කඩන්න. මේක මගේ හිතේ තිබ්බ ලොකුම ලොකු ආසාවක්. ඉතින් මේකවල මල් තියෙන තැන කියපු නිසා අපි පයින්ම මෙතනට ආවා. කොහොමද කන්නේ? ඔහොම අදින්න. ඒක රොඩට යන. නිකන් මේ අලෙන් අල්ලලා ඔහොම යනවා. මේක කම. නිල් එක. ඉතින් අතපුරා මම මේ විදිහට නෙළුම් මල් කඩාගත්තේ නිකන් නෙමෙයි. මම අනුරාධපුරයට සුවඳ පූජාවක් කරන්න යන්නයි හදන්නේ හවසට. ඉතින් ඒකේ vlog එකත් මම description box එකේ දාලා තියන්නම්. බලපු නැති අය ඒකත් ගිහිල්ලා බලන්න.
වගේ අත්දැකීමක් ගන්න ගමකට වෙන්න ඕනේ ඉන්නේ. බණ්ණානේ ආයේ අපේ ගම ගැන. අපි මල් කඩ කඩ ඉන්න අතරේ සපු මල්ල ඇවිත් තවත් ගෙදරකට යන්න. ඉතින් අපි ටක් ගාලා මේ මල් ටිකක් කඩාගෙන එහෙට යන්න යමු. ඉතින් අපේ හන්සනින් යන්න මල් කඩනවා. අරහෙන් තව කට්ටියකුත් එනවා. ඉතින් මේ තියෙන්නේ අපේ දඹුල්ලේ ගයක් ගාන ගෙනියන ආදරණීය ගමන් සංගයා. මේ රිලා පැටි ඇවිල්ලා මේ. රිලා වැඩවල විතරයි එන්නේ. ඉන්න අපිට කොහොමද ගමන් සංගයත් එක්ක මාමලයි ගෙදරට ගිහලා හැම ලැස්ති වෙලා අපි හවස අනුරාධපුරේ ගියා. ඉතින් මං ආයෙත් මතක් කරනවා ඒ vlog එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. පහවදා උදේම මතක පුතේ පිටු ගානක් පුරවගෙන අපි ආපහු ගමට ආවා. ඉතින් එහෙනම් ආයෙත් vlog එක කියනකම් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ගොඩාක් ආදරේ. මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටියට ගොඩාරියක් පිං. එහෙනම් ගිහිල්ලා ආයෙත් එන්නම්. ආදරේ දඟමල හැමෝටම. Bye.